පන්දේ ලොකු අයට දෙන මාත්‍රාවන්ද පොඩි අයට දෙන්නත් ඕන. එහෙම නැත්නම් මාස 6න් 6ටද නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දකට පණ බෙහෙත් දෙන්න ඕනි. මේ ඔක්කොම වලට උත්තර අද මේ වීඩියෝ එකෙන් මම කියයි. පණු ආසාදන ඇති කරන්න පුළුවන් පණු වර්ග කීපයක්ම දකින්න පුළුවන්. කොකු පණුවා, කස පණුවා, පටි පණුවා, කිරි පණුවා මේ අතරින් කීප දෙනෙක්. විශේෂයෙන්ම කොකු පණුව, කස පණුව, පටි පණුව ගත්තාම මේගොල්ලෝ බොවෙන්නේ අපේම මල ද්‍රව්‍ය පසට එකතු වෙලා ඒ පසේ ඒ පණුවන්ගේ බිත්තර ඇසි වෙලා ඒ බිත්තර ආපහු නැවත අපිට කැවුනහම මේ ආසාද හැදෙන්න පුළුවන්. මේ කැවෙන් අපි පස් අල්ලන්න ගිහිල්ලා එහෙම නැත්නම් අලුත් පළතුරු එළවලු පොතන් නැතුව ආහාරයට ගත්තාම ජීවිතේට අපිට නැවත පණු ආසාද නැති වෙන්න පුළුවන්. හැබැයි කොකු පණුව කියනියු අපේ හැම විදලා අපේ හැමට යටින් ඇතුල් වෙලා අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ টয়ලට් යනකොට නිතරම තෙරපු දෙකක් දාන්න කියලා. ඒ වගේම හොඳ සෞඛ්‍ය පුරුදු ටිකර ගන්න කියලා. ඒ කියන්නේ නියපොතු කපන එක පොඩි දරුවගේ එහෙම නැත්නම් එළවලු පළතුරු දෙක හොඳට සෝදලා දෙන එක මේ වගේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම වැදගත්. හැබැයි කිරිපණුව ගත්තාම ඒකුල බෝවෙන් වෙනත්ම ක්‍රමයක. කිරිපණුන්ගේ ගැහණු සතු රැට බුද මාර්ගයේ අවට තමයි පිටතර දාන්නේ. මේ පිටතර ඉතාමත්ම සැහැල්ලුයි. ඉතින් මේ සැහැල්ලු පිටතර ඇඳුම් වලට ඇවරිලා වාතය හරහා නැවත අපිට ගිලෙනවා. එහෙම නැත්නම් අපේ කරට ඇතුල් වෙලා තමයි මේ කිරිපණුව නැවත අපිට හැදෙන්නේ. මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා ඇති පණු බෙහෙත් බොඩි එකේ වැදගත්කම. ඒ කියන්නේ පණු බෙහෙත් වුණ පුංචි දරුවට පටන් ගන්න ඕන කොයි කාලෙද? ගොඩක් වෙලාවට අපි පණු බෙහෙත් දෙන්න පටන් ගන්නේ මාස 18කින් වගේ කාලෙකට. ඒ කියන්නේ අවුරුදු 1කමාරක් පස්සේ තමයි නැත්නම් අවුරුද්දෙන් උනත් දෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්නේ අවුරුදු 1කමාරෙන් පස්සේ පණු බෙහෙත් පටන් ගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය තව අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මාස 6න් 6ට පණු බෙහෙත් දෙන්නේ නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට පණු බෙහෙත් දෙන්න පුළුවන් කියලා. ඇත්ත මේක වෛද්‍යවරයා තීරණය කරනවා. ඒ දෙකම නිවැරදි ක්‍රම. ඒ කියන්නේ මාස 6න් 6ට දෙන්න පුළුවන්. නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට දෙන්නත් පුළුවන්. පණු බෙහෙත් වර්ග කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ඇල්බෙන්ඩසෝල්, මෙබෙන්ඩසෝල්, පයයින්ටින් කියලා ගොඩක් වර්ග තියෙනවා. මේක හිටි ආකාරයෙන්ු, දියර ආකාරයෙන්ු ඔයාලගේ පොඩ්ඩට දෙන්න පුළුවන්. සමහර කට්ටිය අහලා තිබුණා ලොකු අයගේ මාත්‍රාවම නෙවෙයි පොඩි අයට දෙන්න. ඒකට උත්තරේ තමයි පණු බෙහෙත් දෙන්නේ පණුවන්ට. ඉන්නේතුව පොඩි දරුවන්ට නෙමෙයි. ඉතින් මාත්‍රාව ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. ලොකු අයට දෙන මාත්‍රාවම තමයි ගොඩක් වෙලාවට අපි පොඩි දරුවන්ටත් ලබා දෙන්නේ. විශේෂයෙන් පණු බෙහෙත් බොනකොට දෙද ඔක්කොම එකම දවසේ පණු බෙහෙත් බොන එක ගොඩාක් වටිනවා. නැත්තම් එක්කෙනෙකුට හරි මිස් වුණොත් ආපහු එයා නිසා අනිත් අයට පණු අමාරුව එන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා තමයි හැමෝටම ඒ දවසේ බොන්න කියන්නේ. පොඩ්ඩන්ට පණු අමාරු වැඩි වුණාට පස්සේ ගොඩක් වෙලාට ඒකට බුදු මාත්‍යාවට කසනවා. මේක රැට උනත් නිින්දෙන් කසන්න පුළුවන්. ඒ වගේම සමහරලාට අර දත් අඹරබර අමුතු ශබ්ද කරනවා රැට නිදාගන්න ගියා. සමහරලාට බඩේක එක්කම කියනවා කන එක ටිකක් හොර වෙනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ගාවට යන්න. සමහරලාට මල පහ කරද්දී ඇත්තටම පණුව මල පහත් එක පිට වෙන ඕගලන්ට දකින්න පුළුවන්. තවත් කට්ටිය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි තනි මාත්‍රාව දෙන එකද නැත්නම් උදේ හවස දවස් 3කට පණු බෙහෙත් දෙන එකද හොඳ කියලා. ඒකත් ඇත්තටම වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ. පොට්ටට තියෙන පණු අමාරුව අනුව තමයි ඒක දෙන්නේ. ගොඩක් වෙලාවට මේ බෙන්ඩසෝල් කියන බෙහෙත තමයි මේ විදිහට තනි මාත්‍රාවක් හෝ මාත්‍රා බහු මාත්‍රා ක්‍රමයකට පණු බෙහෙත් ලබා දෙන්නේ. මේ ක්‍රම දෙකම නිවැරදි. ඒ වගේම තමයි තනි මාත්‍රාව ලබා දුන්න පස්සේ ආපහු ප්‍රතිවේගී පණු බෙහෙත් ලබා දෙන්න ඕනේ කියලා. ඇත්තට ඒකත් පණු ආසාදනයේ මත තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ පොඩි දරුවගේ පණු අමාරු රෝග ලක්ෂණ අඩු වෙන්නේ නැත්නම් තවමත් මල පාත් එක්ක පණු යනවනම් ආපහු සති දෙකකින් බෙහෙත වැදගත්. ඒකත් වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ. එහෙමනම් මේක සිතින් අපි ගිහිල්ලා ඉන්නම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමින් අම්තිදක